අපි ඉටි ටික මේ විදිහට රත් කරගන්න ඕනේ. ඉටි රත් කරගත්තට පස්සේ අපි මේ විදිහට මලේ අවුට්ලයින් එක ඉටි කරගන්න ඕනේ. මේ විදිහට අපි මේ මුළු රෙද්දෙම තියෙන මල් ටික වටේ ඉටි කරගන්න ඕනේ. මේ ඉටි කරගත්තට පස්සේ ඊට පස්සේ අපි ඉතුරු ටික සේරම ඉටි කරගන්න ඕනේ. කියන්නේ මල් ටික ඉතුරු වෙන්න අනිත් සේරම ටික ඉටි කරගන්න ඕනේ. මොකද අපි මේක මේ ක්‍රීම් පාට වගේ මැටීරියල් එකක් අරන් තියෙන අපිට මේ ක්‍රීම් පාට තියෙන්න ඕනේ. මම මේකට පින්ක් කලර් එක තමයි දාන්නේ. එතකොට මට මේ මල් ටික පින්ක් කලර් එකත් මේ රෙද්ද ඉතුරු ටික මට මේ ක්‍රීම් කලර් එකෙන්ම තනින් තන ඉටි කැඩෙන ටික පින්ක් කලර් එකෙනුත් තමයි ඕනේ. ඒකින්ද තමයි මම මේ විදිහට මුළු මැටීරියල් එකම වැක්ස් කරගෙන මේ තියෙන්නේ. මෙතන ආර 2.5ක් තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ඉටි කඩා ගන්නවා. ඉටි කඩා ගන්නවා කියන්නේ අපි බතික් රෙද්දක අපි බතික් කියලා අඳුරගන්නේ අර මකුන්දැල් වගේ තියෙන්නේ. අන්න ඒ විදිහට ඊට පස්සේ ඉටි කඩා කෙමිකල්ස් වර්ග මේ විදිහට මැනගන්න ඕනි. මම මෙතන වෙටින් ඒජන්ට් තමයි මේ මැනගන්නේ. මම දැන් ඩයි එක දිය කරගෙන තියෙන්නේ. මද රස්නේ උණු වතුර දාලා මම ඒකට මේ වෙටින් ඒජන්ට් එකක් දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ විදිහට මම දිය කරගත්ත ඩයි එකට වෙටින් ඒජන්ට් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේ ග්ලෝබල් සෝල්ට් ඒ ටිකත් මම මේ හොඳට මිශ්‍ර කරගන්නවා. ඒකට මම මේ දාන අපේ පාත් එකට දාන වතුර ටිකෙන්ම ටිකක් අරන් තමයි මිශ්‍ර කරගන්නේ. දැන් මම ඩයි ටිකයි සේරම ඩයි බාත් එකට දාලා ඩයි බාත් එක තමයි මේ සකසගන්නේ. මේ රෙඩ් කලර් වගේ පෙවුනට මේ පින්ක් කලර් එක තියෙන්නේ. මන් දැන් මැටීරියල් එක මේ ඩයි බාත් එකට දාන්න තමයි මේ හදන්නේ. දැන් පේනවා නේද මේ ඉටි කොලයක් වගේ තමයි මේ අපි පුල් වැක්ස් කරපු මේ මැටීරියල් එක තියෙන්නේ. මේ විදිහට මම ඩයි බාත් එකට දාලා හොඳට ඩයි ටික උරා ගන්න අත ගා ගන්න ඕනේ. අපි විනාඩි 10න් 10 මේ විදිහට අත ගා ගන්න ඕනි. නැත්තම් තැනින් තැන කලර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒකින් අපි මේ විදිහට හොඳට අත ගා ගන්න ඕනි. මේ මම පැය දෙකකට පස්සේ වැලට දාලා වේලෙන්න හරිනවා. වැලට දාලා පැය 12ක් තියෙන්නලා අපි මේ රෙද්ද තම්බන්න ඕනි. නටන උණු වතුරේ මම මේ දැන් පැය 12කට පස්සේ මේ රෙද්ද මේ තම්බන්න හදන්නේ. හොඳට නටන උණු වතුරේ මේ විදිහට අපි ඉටි ටික අයින් කරගන්න මේ රෙද්ද මේ විදිහට තම්බ ගන්නවා. මේ විදිහට අපි හොඳට තම්බ ගන්න ඕනි රෙද්ද. ඉටි ටික යනකම්ම තම්බ ගන්න ඕනි. ඊට පස්සේ අපි සබන් දාලා හොඳට
මේ මැටීරියල් එක හොදලා අරන් මද අවුවේ වේලෙන්න අරින්න ඕනි. මේ තියෙන්නේ අපි හදාගත්ත මැටීරියල් එක. මේ මද අවුවේ වේලෙන්න දාලා තියෙන්නේ. ඔන්න ඔය විදියට තමයි අපි බතික් මැටීරියල් එකක් හදන්නේ. දැන් මේ මැටීරියල් එක වේලිලා තියෙන්නේ. අපි දැන් මේක අයන් කරලා පැක් කරනවා. මේ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා බතික් කරන්න ගියාම. එතකොට බතික් ගණන් ඇයි කියලා හැමෝම අහනවා. ඔන්න ඕක තමයි ඉතින් හේතුව.